දෙපාර්තමේන්තුවේ ඉන්සෙන්ටිව් එක ඒක තාම වැඩි කරලා දෙනවා කිව්වා. මිනිස්සුන්ට මොනතරම් බොරු කියලාද මේ ආණ්ඩුව ගත්තේ. ඒ නිසා මේවා හැමතැනම කියා යන්න පුළුවන්. දුම්රිය දෙපාර්තමේන්තුවේ ඒ වගේම සිවිල් ආරක්ෂක බලකායේ වගේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා මුලසනේ මන්ත්‍රීතුමා. ඒ නිසා මේවා ගැන කතා කරන්න ඕන අපි. මේවා ගැන කතා කරනකොට අපිට නඩු දානවලු. නඩු දැම්මට අපි නඩු වලට බයයි ඉඳද අපි ඉන්නේ නෑ. අපි හිරගෙදර යන්න ඕනොත් අපි යනවා. හරියට මේ සමහර ඇමතිලා ගිහිල්ලා කියන්නේ මේ හරියට මේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරයෝ නැත්තම් මේ මහේස්ත්‍රාත් අධිකරණ විනිශ්චයකාරෝ නැත්තම් අධිකරණ වල විනිශ්චයකාරෝ විදියට තමයි කතා කරන්නේ. මේගොල්ලෝ තමයි නඩු විසඳන්නේ, ඔක්කොම කරන්නේ, හිරේ දාන්නේ, ඔක්කොම කරන්නේ. ඒවට නම් අපි අල්ලගන්න වෙන්නේ නැහැ. ඒවට අපි බයත් නැහැ. ඒ නිසා මේ වෙලාවේදී කියන්න ඕන මේ හදිසි නීතිය. ඇයි හදිසි නීතිය මේ රටට? මොකටද දැන් හදිසි නීතිය? කොහෙද හදිසි නීතිය? ගරුමන්ත්‍රීතුමා කාලය අවසానයි අවසන් කරන්න. මොකටද හදිසි නීතිය? හදිසි නීතිය තිබ්බලන් හදිසි නීතිය ඕනේ නම් අපිව මරන්නද? 159ක් තියනවා. දැන් කියන රටේ ප්‍රශ්න තියාණ්ඩුවක් කියලා. මොකටද හදිසි නීතිය? හදිසි නීතිය ඕනේ. මේ හදිසි නීතිය මොනවද නෙවෙයි. තරහකාරුන්ගෙන් පරිගන්න තමයි මේ හදිසි නීතිය කියන්නේ. වෙන මොනවටවත් නෙවෙයි. ආණ්ඩුවට විරුද්ධව වැඩ කරන මිනිස්සුන්ට පාර දෙන්න තමයි මේ හදිසි නීතිය ගැන තියෙන කියලා ප්‍රකාශ කරමින් මම නියන වෙනවා.